යාළුවනේ ඉතින් ඔයාලට අදත් ඉතින් ඔන්න ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් දැන් මේ අපි ඔක්කොම එකතු වෙලා මහියංගන යන ගමන්. ඔන්න ඉතින් ඉස්සරහින් තව වෑන් එකක් යනවා. ඒ යන්නේ අපේම කට්ටිය තමයි. ඉතින් බලමුකෝ අපි ඉස්සරහට මොකද කරන්නේ කියලා. ඉතින් අද අපි මහියංගන යන්නේ දවස් 2ක් ඉන්න බලාගෙන. පූජාවක් තියෙනවා. පූජාවට සම්බන්ධ වෙලා එන්න තමයි අපි ඉතින් යන්නේ. ඉතින් ඔන්න ඉස්සටියලත් බලා ගන්නකො ළමයි. ඔන්න ඉතින් දැන් අපි මහියංගනයේ පුදුමව ලං කරලා තමයි ඉන්නේ. ඉතින් ඔන්න මේ පැත්තේ පාරෙන් යන්න හැදුවා. චුට්ටක් දුර ගිහින් බලනකොට ඒ පැත්තේ පාරෙන් යන්න බෑ, පාර වහලා. ඉතින් අපි ආයෙ හරවගෙන ආව අනිත් පැත්තෙන් යන්න. ඉතින් ඒ පැත්තෙන් ගිහලා තමයි අපි ඉන්න තැනට ගියේ. ඔන්න ඉතින් ඔයාලත් බලන්නකෝ ආසියාවේ ලොකුම එර්දියෙන් වටින පිළිමයක් තියෙන්නේ මෙහෙ තමයි. ඉතින් අපිට බැහැලා යන්න බැරි වුණා. ඉතින් ඔයාලා බලන්නකෝ පොඩ්ඩක්. ඉතින් දැන් අපි මේ චෛත්‍ය මළුවට යන ගමන්. ඉතින් අපි පාවඩයක් අරන් ගියා. ඉතින් මේක දාන්න තමයි මේ හදන්නේ ඔක්කොමත් එක්ක. ඉතින් අපි බලමුකෝ ඔක්කොමත් එක්ක කතා කරනවා මොකද කරන්න කියලා. ඇත්තටම චෛත්‍ය මෙච්චර කාලයකට පාවඩ නම් තිබිලා නැහැ. නිකන් පාපිසිටියක් විතරයි තිබුණේ. අපි ඔන්න පාවඩයකුත් දැම්ම චෛත්‍යයට. ඔන්න ඉතින් දැන් අපි චෛත්‍ය වටේ හිමත් ඇවිදලා බලලා අපි දැන් ටිකක් මේ යන්න හදන්නේ ඉන්න තැනට. ඉතින් ඉන්න තැනට ගිහිල්ලා නාලේ මහපොතේ හවස මහසෑය වන්දනාවට එන්නත් එපා. ඔන්න ඉතින් දැන් මේ මහසෑය වන්දනාවට එන්න ලෑස්ති. අද ඔන්න මහසෑය වන්දනාව කරන මාළඹි අසපුවේ අකිල දේව ස්වාමීන් වහන්සේ. බලන්නකෝ ඉතින් ධර්ම චක්‍රයක් හදලා තියෙනවා කියලා ලස්සන. පාන් පත්තු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔවුන් පාර දෙපැත්තෙම ලස්සනට හදලා තිබුණා. කට්ටිය ඔන්න පහන් පත්තු ගන්න ගම. ඔන්න ඉතින් දැන් ස්වාමීන් වහන්සේ වැඩෙන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් දැන් මහසෑය වන්දනාව පටන් ගන්න තමයි ලෑස්ති. කට්ටිය නම් ගොඩයි ඉතින්. ඔන්න ඉතින් අපිත් දැන් ගිහිල්ලා එක තැනක වාඩි වෙලා මහසෑය වන්දනාවට අපිත් මේ සූදානම් වෙන්නයි ලෑස්ති. ඔන්න ඉතින් ලෝ සත මුදාලන්නට දුක් සසරේ රුදු පාමිත අමා කරුණා පතු රන්න මුදු බව නැවතු මේ වැඩ පිළිවෙල වෙන්න සිදු දසමරු පාරදවා සමිඳුනි වන්න බුදු පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා සම්බුදු පදවි ලැබුමට උපකාරය කරා මිතුවක් මෙන් නොවියා හැම සසර පුරා
ඉතින් ඔන්නම තමයි ලස්සනට බලන්න එට්ටි තිබ්බේ. ඉතින් මාරම ලස්සනයි. බලන්නකො ඉතින් ලස්සන. ඔය අතරෙම ඉතින් පොඩි වැස්සකුත් පටන් ගත්තා. ඉතින් වැස්සෙන් ආරක්ෂා වෙන්නත් එපයි. ඉතින් අපි නම් පොඩ්ඩක් එතනින් ගියා ඉතින්. ඉතින් එතකොටම මල් ටිකක් දාලා ඉවර වුණා. ඉතින් අපි දැන් මේ ගිහින් නිදාගෙන අනිත් පහවදා උදේ කිරියාහාර පූජාවසා කැවිලි 108 පූජාවට තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මට නම් හම්බුනේ කොකිත් ඇටියක්. ඉතින් අපි යමුකෝ ඒක පූජා කරන්න. කට්ටිය නම් ගොඩයි. අපි මැනික ඔන්න ඉස්සරහ නැන්දාතේ තමයි යන්නේ. ඉතින් යන්කෝ මේක පූජා කරන්න. ඉතින් ඒ පින් ඔයාලටත් අනුමෝදන් වේවා.